2026 iPhone 11 එක ඇත්තටම ගැලපෙනවද? නැත්නම් iPhone 11 එක ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේද? මේ වීඩියෝ එකෙන් බලමු iPhone 11 එකේ performance, camera, battery ඒ වගේම 2026ට තියෙන වටිනාකම ගැන. ඒ වගේම iPhone 11 එක ගන්නද එපා කියලා මම වීඩියෝ එක අන්තිමට කියන්නම්. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපි එන යමු වීඩියෝ එකට. වීඩියෝ එක අපි කතා කරමු මුලින්ම ඩිසයින් එක ගැන ෆෝන් එක ගැන කතා කරමු. ඩිසයින් එක පැත්තට iPhone 11 එක අපිට ලැබෙන්නේ glass font එකක්, glass back එකක් සහ aluminium frame එකක්. අද තියෙන ෆ්ලෑෂි ෆෝන් එක කම්පෙයාර් කරලා ඩිසයින් එක ටිකක් පරණයි. ඒත් බිල්ඩ් ක්වොලිටි එක තාම හොඳ මට්ටමක තියෙනවා. ෆෝන් එක අතර ගත්තට පස්සේ චීප් ෆීලින් එකක් නම් එන්නේ නැහැ. ඒ වගේම IP68 water and resistant පාසුක මාවට මේ ඩිවයිස් එක වතුර ඇතුළේ දාලා පාවිච්චි කරන්න එපා. මොකද මේක used device. ඩිස්ප්ලේ පැත්ත කතා කරද්දී iPhone 11 එකේ තියෙන 6.1 inch ඩිස්ප්ලේ එකක්. මේක OLED පැනල් එකක් නෙවෙයි. ඩිස්ප්ලේ එකේ අඩුපාඩු දෙකක් තියෙනවා. liquid retina LCD පැනල් එකක් තමයි තියෙන්නේ. ඒක නම් 2026 වෙදි ලොකු ඩවුන් පොයින්ට් එකක්. LCD පැනල් එක නිසා ටිකක් බෙසට් එකක් ලොකුයි ෆෝන් එකේ. Android ෆෝන් එක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලද්දී high refresh rate එකක් නම් මේකට එන්නේ නැහැ. 60 Hz තමයි එන්නේ. 2026ට මම දකින ලොකු අඩුපාඩුවක් ඒකත්. normal social media වගේ නම් තාම හොඳ මට්ටමක මේ ඩිස්ප්ලේ එක තියෙනවා. පොෆෝමන්ස් පැත්තට එනකොට මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ A13 Bionic chip එක. අද කාලෙට වගේම 2027 අවුරුද්දටත් ගැලපෙන ප්‍රොසෙසර් එකක් තමයි තියෙන්නේ. සෝෂල් මීඩියා වගේම වීඩියෝ එඩිටිං වගේ ගේමින් වගේ වැඩවලදීත් තාම iPhone 11 එක හොඳ පර්ෆෝමන්ස් එකක් ලබා දෙනවා. iOS ඔප්ටිමයිස් එක නිසා ස්පෙක්ට් වලින් පරණ iPhone එකක් වගේ පෙනුනට යූසේජ් එකේදී එහෙම ෆීලින් එකක් එන්නේ නැහැ. ගේමින් කරන කෙනෙක්ට නම් ග්‍රැෆික් මැක්ස් සෙටින් වලින් ප්ලේ කරගන්න පුළුවන්. ගේමින් වලදී නම් A13 Bionic chip එක තාම හොඳ ජොබ් එකක් කරනවා. කැමරා එක පැත්තට එද්දි මේ ෆෝන් එකට එන්නේ 12 මෙගාපික්සල් මේන් කැමරා එකක් සහ 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැමරා එකක්. මේ කැමරා එකෙන් ඩේලයිට් ෆොටෝ තාම හොඳ ක්වොලිටි එකකින් කැප්චර් කරගන්න පුළුවන්. කලර්ස් ඩයිනමික් රේන්ජ් එක සහ වීඩියෝ ක්වොලිටි පැත්තට එනකොට තාම හොඳ ක්වොලිටි එකක් තියෙන iPhone එකක් iPhone 11 කියන්නේ. නමුත් වීඩියෝ වලට iPhone 11 එක තවමත් ඉතාමත් හොඳයි. සෝෂල් මීඩියා කන්ටෙන්ට් හදනවා වගේම නෝමල් වීඩියෝ රිකෝඩින් වලට මේ කැමරා සිස්ටම් එක හොඳ චොයිස් එකක්. සෙල්ෆි කැමරා පැත්තට එනකොට 12 මෙගාපික්සල් true depth කැමරා ලෙන්ස් එකක් තමයි මේ ෆෝන් එකට එන්නේ. සෙල්ෆි වල ඩීටේල්ස් සහ ස්කින් ටෝන් එක නම් ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. security පැත්තට iPhone 11 එකට එන්නේ Face ID සහ passcode. ඕනෙම කලවරක Face ID එකෙන් ෆෝන් එක අන්ලොක් කරගන්න පුළුවන්. මයික්‍රොෆෝන් පැත්තට එනකොට ස්ටීරියෝ ස්පීකර් සිස්ටම් එක නිසා වීඩියෝ වලදී මූවි සහ මියුසික් වලදී සවුන්ඩ් එක ඉතාමත් ක්වොලිටි. මයික්‍රොෆෝන් ක්වොලිටි එකත් වීඩියෝ රෙකෝඩින් සහ වොයිස් කෝල් වලට හොඳ මට්ටමක තියෙනවා. ක්‍රියේටර්ස් වලට මේක තාමත් යූස්ෆුල් ෆෝන් එකක් වෙන්නේ ඒ නිසා. බැටරි පැත්තට එනකොට iPhone 11 එක ගන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕන පොයින්ට් එකක් තමයි බැටරිය. ෆෝන් එක අලුත් කාලේ බැටරි ලයිෆ් එක හොඳ මට්ටමක තිබුණත් හැබැයි අද කාලේ iPhone 11 එකක් ගන්නකොට බැටරි හෙල්ත් එක ගොඩක් අඩුයි. බැටරි හෙල්ත් අඩු ෆෝන් එකක් ගන්නවා නම් performance සහ daily usage experience එකට බලපෑම් වෙන්න පුළුවන්. බැටරි හෙල්ත් එක 100%ක් හෝ 90 ගානක් තිබ්බ බලන ෆෝන් එක ගන්න යන්න එපා. බැටරි හෙල්ත් එක ගැනම හිතලා ෆෝන් එක ගන්න එපා. සමහරකට ඒක බූස්ට් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැටරි එක රීප්ලේස් කරලා දෙන්න පුළුවන්. රීප්ලේස් කරලා ප්‍රෝග්‍රෑම් කරලා දෙන්න පුළුවන්. ඒ වංචාවෙන් මම බේරෙන්න මම වීඩියෝ එකක් කරනවා ඉස්සරහට. iPhone 11 එක 2028 වගේම 2022 ගන්න එක හොඳ තීරණයක්. ඩිස්ප්ලේ එක අවුට්ඩේට් ලුක් එකක් තමයි ෆීල් වෙන්නේ. ඒ නිසා ඩිස්ප්ලේ එකකින් ප්‍රශ්නයක් නැත්නම් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හොඳ චොයිස් එකක් වෙයි. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් iPhone 11 එක කිසිම ප්‍රශ්නයක් නැහැ. පටන් ගත්ත මුල් කාලේ නම් සිනමැටික් මෝඩ් එක එන්නේ නැහැ. ඒ වුණාට 4K හොඳ වීඩියෝ ක්වොලිටි එකක් තියෙනවා. මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ iPhone 11. අදට වීඩියෝ එක ඉවරයි. iPhone 11 එකකින් ගත්ත අපි ෆොටෝ සාම්පල් ටිකක් බලමු. පෝර්ට්‍රේට් ෆොටෝ ටිකක් එමත්. iPhone 11 එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් iPhone 11 එකක් දැනටත් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එකත් එක්ක ඩිගරම රැඳිලා ඉන්න ඕන නම් අපිව subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. හැමෝටම ජය වේවා.